පින්නතුනි අපි හැමෝම අද මෙහෙම හිටියට හෙට වෙනකන් ජීවත් වෙන අය වෙයි කියලා කාටවත් කියන්න බෑනේ. මෙලොව ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමයි. ඒ මරණයට සූදානම් වෙනවා කියලා කියන්නේ අපි ජීවිතේ සූදානම් වෙන දේවල් කොච්චර තියෙනවද? ඉගෙන ගන්න සූදානම් වෙනවා. විභාගයට සූදානම් වෙනවා. රැකියාවට යන්න සූදානම් වෙනවා. මේ විදිහට ජීවිතේ සූදානම් වෙන දේවල් කොච්චර තියෙනවද? සමහරු විවාහ වෙන්න සූදානම් වෙනවා. සමහරු දික්කසාද වෙන්න සූදානම් වෙනවා. මේ වගේ අවස්ථා හිතලා බලන්නකෝ. මේ නොයෙක් දේවල් වලට පූර්ණ සූදානමක් තියාගන්න අපි පූර්ණ සහ පූර්ව සූදානමක් තියාගන්න අපි මරණයට සූදානමක් තියනවද කියලා කල්පනා කරන්නකෝ. නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. මරණයට සූදානමක් නැහැ. නමුත් ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙන එකට. මේ ලෝකේ ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා. එහෙනම් මැරෙන තුරු අපි ජීවත් වෙනවා. ඒ ජීවිත කාලයේ වැඩියෙන් ඒකාන්තයෙන් උරුම වෙන මරණයට මූණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. මරණයට මූණ දෙන්න සූදානම් වෙන කෙනා මොනවද කළ යුත්තේ? බුද්ධෝත්පාදයක නම් ඔහු මුලින් තිසරණ සමාදන් වෙන්න ඕනේ. තිසරණ මත පිහිටන්න ඕනේ. උතුම් පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. උපෝසත සිල් ආරක්ෂා කරන්න ඕනේ. පොය දවසට. ඊට අමතරව හොඳට දම් පැන් දෙන්න ඕනේ. මනාව දානේ සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. යමෙක් මේ ටික කරගෙන නම් ඒ පුද්ගලයා මරණයට සූදානම් වෙච්ච කෙනෙක්. මොකක්ද ඔහුට ලැබෙන ලාභේ? මනා සීලයක කටයුතු කරපු නිසා මරණයෙන් පස්සේ මීට වඩා හොඳ තැනක උපදිනවා. හොඳට දන් දීලා තියෙන නිසා සකසලා පිළියෙල කරලා මනාව පිළිගන්වලා තියෙන නිසා අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට අඩුපාඩු නැතුව Tamanට මතු ජීවිතවල ලබන්න ඒක මහත් උපකාරයක් වෙනවා.